මං විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එකක් වෙයි. අද මං කතා කරන්න යන්නේ කොහොමද ඔයාලා මේ අන්තිම මාසේ අන්තිම දවස් කීපේ හරියට වැඩ ටික කරලා හරි ප්ලෑන් එකකට වැඩ ටික කරලා ඔයාලගේ A level කඩේම සාර්ථකව අවසන් කරන්නේ කොහොමද? මුලින්ම කියන්න ඕන ඔයාලගේ අතරේ දැන් ළමයි කොටස් 3ක් නිර්මාණය වෙලා ඉන්නවා. පළවෙනි ළමයි කොටාසය දැනට විභාගය අතරේ ඉන්න ළමයි. දෙවෙනි කොටාසය විභාගයට වැඩ කරන්න ඕන කියලා දන්නවා. එයාලා වැඩ කරනවා. හැබැයි එයාලගේ මට්ටම එයාලා හරියට දන්නේ නැහැ. තුන්වෙනි කාණ්ඩේ එයාලා විභාගය කරන්න ඕන කියලා දන්නවා. එයාලා ගට් එකක් තියෙනවා. එයාලා ඉන්න මට්ටමත් හරියටම දන්නවා. ඉතින් කනගාටුවෙන් උනක් කියන්න ඕන ඔයාලා අයිති වෙන්නේ මේ දෙවෙනි කාණ්ඩෙට නම් පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ අතර වෙනසක් නැහැ. ඇයි මං එහෙම කියන්නේ? මේක නිකන් දුවන රේස් එකක් වගේ. ඔයාලා දන්නේ නැත්තම් ඔයාලා කොතෙන්ටද දුවන්න ඕන කියලා එතනින්ම ඔයාලට තේරෙයි ඇයි මං එහෙම කතාවක් කිව්වේ කියලා. ඉතින් ඔයා මේ තුන්වෙනි කාණ්ඩයට අයිති කෙනෙක් නම් කන්ග්‍රැචුලේෂන් ඔයා ට්‍රැක් එකේ ඉන්නවා. මගේ මේ වෑයම අනිත් කට්ටියත් මේ ට්‍රැක් එකට අරන් එන එක. ඔයා තාම පරක්කු නැහැ. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මම වෙන කිසිම වීඩියෝ එකකදී ඔයාලගෙන් ඉල්ලලා නැහැ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා. ඒ තරම් වැදගත් මේ වීඩියෝ එක. ඉතින් කොහොමද ඔයාලා දැන් ඉන්න මට්ටම හරියටම දැනගන්නේ? ඒකට මං ඔයාලට ස්ටෙප් 7ක ෆ්‍රේම්වර්ක් එකක් ඉදිරිපත් කරනවා. පළවෙනි ස්ටෙප් එක ඔයාලා මෙතෙක් නොකරපු පාස් පේපර් එකක් ගන්න ඕන. ඔයා පාස් පේපර් ඔක්කොම කරලා තියෙන කෙනෙක් නම් ඔයා මේකට තෝරගන්න ඕන මොඩල් පේපර් එකක්. මේ මම මොඩල් පේපර් කියලා අදහස් කරන්නේ රජය විසින් ඔයාලට නිකුත් කරන ඔයාලගේ A level exam එක ફોකස් කරලා ඒ ස්ට්‍රක්චර් එකට හදන පේපර් එක. ඔයා මොන සබ්ජෙක්ට් එක කරත් මේ සබ්ජෙක්ට් තුනටම මේ වැඩේ වෙන්න ඕන. දෙවෙනි ස්ටෙප් එක ඔයාලා ඒ තෝරගත්ත පේපර් එක ටයිමින් තියලා ඔයාලා කරන්න ඕන. ඔයාලගේ එක කොටස සහ දෙක කොටස වෙන විදියට ෆුල් පේපර් එකකම හරියට ටයිම් තියලා කරන්න ඕන. මේකට වැඩි දවසක් තියාගන්න එපා. අදම පටන් ගන්න. ඒ වගේම අදම එක පේපරයක් කරලා ඉවර කරන්න. තුන්වෙනි ස්ටෙප් එක ඔයාලගේ අතේ දැන් තියෙනවා හරියටම කරපු පේපර් එකක්. ඔයාලගේ A level exam එකට එන පේපරයට සමාන පේපර් එකක්. ඒ පේපර් එක අදාළ ඔබ්ස්ටිකල් මාකින් සීට් එකට අනුව හරියටම හරි වැරදි දාලා ලකුණු බලන්න ඕන. ඔයා දැනන් ඉන්න ඕන ඔයාගේ සබ්ජෙක්ට් තුනටම හරියට ලකුණු වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒ ලකුණු එකතු කරලා 100ට කීයක් ඔයාගේ පේපරේට ආවද කියලා ඔයාලා හරියටම බලා ගන්න ඕන. මං විශේෂ කරුණක් කියන්න. ඔයාලට ආව ලකුණු ගාන කීය වුණත් ඔයා හෙට ඔයාගේ A level exam paper එක ලිව්වොත් එන්නේ ඔන්න ඔය ලකුණට සමාන ලකුණක්. මං මේ වැඩේ කරනකොට මට තාවේ හරිම අඩු ලකුණක්. ඔයා දැන් දන්නවා ඔයා ඉන්න මට්ටම. මොකද්ද ඔයා ඉන්න මට්ටමින් ඉස්සරහට යන්න කරන්න ඕන? ස්ටෙප් 4. ඔයාලා අර කරපු පේපර් එකේ වැරදිච්ච MCQ ටික මුලින්ම හදාගන්න ඕන. කොහොමද ඔයා MCQ ටික හදාගන්නේ? ඔයාගේ නෝට් එකක් හරි ටීචර්ස් ගයිඩ් එක හරි මං වඩාත් කැමතියි ඔයා ටීචර්ස් ගයිඩ් එක මේකට පාවිච්චි කරනවා නම් ඒ අදාළ නෝට් එක හෝ ටීචර්ස් ගයිඩ් එක අරගෙන මේ MCQ ගාන හරියටම ඒකෙන් හොයන්න ඕන. ඔයාට වැරදුනේ මොකද්ද? ඒ අදාළ කොටස පමණක් ඔයා හොයන්න ඕන. දැන් ඔයාට ඒ MCQ එක පුළුවන්. කවදාකවත් ඒ MCQ එක ඉස්සරහට ආවොත් වැරදෙන්නේ නැති විදියට ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට ඔයා
ඒ පේපර් එකේ part 2 කොටස පුළුවන් කරගන්න ඕන. එතෙන්දී ඔයාගේ part 2 පේපර් එකේ structured essay කොටස marking sheet එකෙන් බලාගෙන ඔයාලා උත්තර ලියන්න. එතෙන්දී ඔයාලට වැදගත් වෙන කොටස්, ඔයාලට බැරි කොටස් පුළුවන් කරගන්න ඕන. මොකක් හරි විදියකින් ඒ කොටස් පුළුවන් කරගන්න ඕන. step 5. ඔයා ඒ විදියට කර MCQ structure essay හරියටම විවරණයක් විදියට ලියන්න ඕන. මං කලිනුත් ඔයාලට කියලා තියෙනවා විවරණයක් කියන්නේ ඔයා බැරි දෙයක් පුළුවන් කරගත්තට පස්සේ ඒක අමතක වෙයි කියලා ලියන පොඩි සටහනක්. ඔයා ICT කරනවා නම් ඔයාගේ සෙකන්ඩ් එක පොඩ්ඩක් වෙනස් වෙනවා මේ විවරණය ලියන විදිය. ස්ට්‍රක්චර්ඩ් පේපර් එක නම් ඔයාලට කරන්න වෙන්නේ අදාළ මාකින් ෂීට් එකටම අනුව ඒකට උත්තර එන්නේ කොහොමද කියලා හරියට ගලපලා ලියන එක. ඔයාගේ එසේ පාර්ට් එක ඔයා මෙහෙම කරන්න. ඔයා හොයාගන්න ඕන ඔයාට හරියටම පුළුවන් කොටස්, ඒ වගේම වැරදෙන කොටස්. ICT ළමයිට මේක ටිකක් සරලයි. මොකද කිව්වොත් ඔයාලට එකම වගේ ප්‍රශ්න ටිකක් එකම ස්ට්‍රක්චර් එකට අනුව එනවා. ඒක නිසා ඔයාලට ඒ ප්‍රශ්න වලට පුරුදු වෙන්න පුළුවන්. ඔයා BST ගන්න ළමෙක් නම් ඔයා පේපර් එකට විවරණය ගහන්න ඕන මෙහෙමයි. ඔයාගේ MCQ part එක මම කලින් කිව්වා වගේමයි. ඊළඟට ඔයාගේ second paper structured part එක ඔයා marking sheet එක බලාගෙන හරියට ලියන්න ඕන. මේ ප්‍රශ්නය આવොත් මේ විදිහට තමයි උත්තරය ලියන්නේ. මේ ප්‍රශ්නය આવොත් මේ විදිහට කෙටි උත්තරය තමයි ලියන්නේ. ඒක ඔයා අවබෝධ කරගන්න ඕන. මේකෙදි ඔයාට කැමති උත්තරය ලියලා හරියන්නේ නැහැ. මාකින් එකට අදාළ උත්තරය තමයි ලියන්න ඕන. ඒක ඔයාට විවරණය විදිහට ලියන්න පුළුවන්. ඔයාගේ essay කොටස ඔයා මෙහෙම කරන්න. විවරණ ලියනකොට ඔයාගේ second part එක අරගෙන ඒකට අදාළ main point එක ලියලා ඒකට අදාළ sub point එක ලියන්න. ඒක තමයි ඔයාගේ විවරණය. ඔයා විස්තර කිරීම කරන්නේ main point එක ලිව්වා, ඒකට අදාළ sub point එක ලිව්වා. ඒක තමයි ඔයා විවරණය විදිහට ලියන්නේ. අනිත් සබ්ජෙක්ට් වලටත් ඔයා මේක ඇප්ලයි කරගන්න ඕන. ඔයා පේපර් කරනකොට ඔයා මේ විදිහට විවරණ ගහනකොට ඔයාට අහු වෙනවා හැම පේපර් එකම වගේ අහන සේම් කොටස් ටිකක්. ඒව ඔයාට අමතක වෙනවා නම් ඔයාට අමාරු නම් ඒව මතක තියාගන්න ක්‍රමයක් ඔයාලා හදාගන්න ඕන. ඊළඟ ස්ටෙප් එක ඔයාලා මම මේ ස්ක්‍රීන් එකේ දාන විදිහට මේ වගුව වෙනම කොලයක ඇදගන්න. සබ්ජෙක්ට් තුනටම අදාළ වන විදිහට මේ වගේ කොළ තුනක් අරගෙන ඔයා මේක අඳින්න ඕන. ඊළඟට සබ්ජෙක්ට් තුනට අදාළවම ෆයිල් තුනක් ඔයා ගන්න ඕන. ඒ ෆයිල් එකේ තමයි ඔයාලා කරපු පේපරේ දාලා තියන්න ඕන. අදාළ සබ්ජෙක්ට් එකේ නම ලිව්වා. ඊළඟට කරපු පේපරේ ලකුණු ගාන MCQ ස්ට්‍රක්චර් essay full mark විදිහට මේ වගුව පිරෙව්වා. විවරණ කරන්නත් ඔයාලා පොත් තුනක් තියාගන්නව නම් හොඳයි. මම මේ ස්ක්‍රීන් එකේ දාන විදිහට මම එහෙම තමයි කරේ. වෙනම පොතක මම විවරණය ගැහුවා. අවසාන ස්ටෙප් එක. ඔයාලා දැන් හිටිය තැනින් ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තින්නේ. මොකද කිව්වොත් ඔයාලා අර විදිහට ලකුණු හරි වැරදි බලලා දැම්මේ මාකින් ෂීට් එකට අනුව. ඔයාලා හැම පේපරේම මේ විදිහට කරන්න ඕන මාකින් ෂීට් එකට අනුව. ඔයාලා දැන් දන්නවා හරියට ලකුණු වෙන්නේ මොන පාටද? ලකුණු වෙන්නේ කොහොමද? ලකුණු බෙදෙන්නේ කොහොමද? මේ සියලුම දේ ඔයාලා දන්නවා. ඔයා ගහපු විවරණේ මුලින් ඉඳලා අගට ආයි පාරක් ස්ටඩි කරන්න ඕන ඔයා. මේකට වැඩි වෙලාවක් ගන්න එපා. දැන් ඔයාලා දන්නවනේ මෙන්න මේ විදිහට පේපරේ ලියන්න ඕන, මේ විදිහට ලකුණු ගන්න ඕන කියලා. ඒක නිසා මුලින් ඉඳලා අගට පොඩ්ඩක් බලාගෙන ආවම ඇති. ඊට පස්සේ ඊළඟ පේපරේට බහින්න ඕන. මේ විදිහට ඔයාලා කරන පේපරයක් පාසා ඔයාලා හිතන්න ඔයා පේපර් දෙකක් කරලා ඉවරයි, විවරණ දෙකක් ගහලා ඉවරයි. තුන්වෙනි පේපරේට බහින්න ඕන ඔයා අර විවරණ දෙකම අධ්‍යයනය කරාට පස්සේ. තේරුණාද? ඔයා හතරවෙනි පේපරේට බහිනවනම් ඔයා අර විවරණ තුනම එක සැරේ අධ්‍යයනය කරන්න ඕන. මේක තමයි ඔයාගේ ප්ලෑන් එක. ඊළඟට මම ඔයාලට කියන්නම් කොච්චර ලකුණු ප්‍රමාණයක් ඔයාලට වැඩි කරගන්න පුළුවන්ද කියලා.